ඇත්තටම 2024 වර්ෂය වෙනවාද? ඔහු සැබවින්ම කවුද? දියසේන කුමරුගේ පුරාවෘත්තයට අනුව දියසේන කුමරුගේ රාජාභිෂේකය සිදුවන්නේ හෙළදිවයිනේ වන අතර දියසේන කුමරුගේ සම්ප්‍රාප්තියට තිබෙන සූදානම් වන කල්හි එම මංගල කරුණට පෙර නිමිති පහළ වේ. එනම් එකලට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම දිවයිනේ සිටී. පුරාවෘත්තයට අනුව තුසිත දෙව්ලොවින් චුත වී මනුලොව ප්‍රතිසන්දිය ලබන පින්බර යුග පුරුෂයන් සද්දෙනෙක් ධ්‍යානලාභී ධාර්මික නායකයන් ලෙස එක දිගට එක ලෙසට පින්බර සත්යුගයකට නායකත්වය දෙමින් රටවැසියන්ගේ ගුණධර්ම ක්‍රමයෙන් ඉහළට ඔසවයි. එකලට මහා හෙළයා ධාර්මික වන හේයින් රටවැසියන්ද ධාර්මික වන බැවින් දිවයිනේ එකලට පින්බර යුගයන් ගෙවමින් පවතින අතර සිව්වණක් පිරිසම එකලට ගුණවත් වේ. තවද උපාසක උපාසිකාවන් එකලට නිරායාසයෙන්ම පංචශීලයේ සුරකින බැවින් පංචශීලයේ එකලට ඔවුන්ගේ ජීවන රටාවේ කොටසක් වන අතර එය ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සේම නිරායාසයෙන්ම ඔවුන් තුළ පවතී. සමස්ත රටවැසියන්ම එක සිතින් රජුගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් එකලට කල් ගෙවයි. නිසිකල පැමිණි කල රජුගේ රාජාභිෂේකයේ උදෙසාම මංගල හස්තියාද ඕපපාතිකව දිවයිනේ පුණ්‍ය භූමියක පහළ වේ. ඒ මංගල කරුණ ලැබුගින් අස්සේ දිවයිනේ සිසාරා පැතිරෙන අතර රටවැසියන් සාදුකාර දී රටවැසියන් මංගල හස්තියා පෙරටු කරගෙන සිය රජු දිවයින සිසාරා සොයන අතර ධානලාභී අනාගත රජු ඉදිරියේ මංගල හස්තියා දන නමයි එකලට හෙළයන් යලි හෙළ රජකු ලබන්නට පුණ්‍යවන්ත වේ. එබැවින් 2024 වර්ෂය වන විට ධානලාභී නායකයන් සද්දෙනෙගේ පින්බර සත්යුගයන් නිමා කර හෙළයන්ගේ ගුණධර්මද ඉහළට ඔසවා තැබීමට හැකියාවක් නැත්තාසේම ඉහත සඳහන් කළ පෙර නිමිති පහළ වීමටද දිවයිනේ වටපිටාව තවමත් සැකසින් නොමැත. එබැවින් හෙළබිමෙහි පින්බර මහා හෙළයා 2024 වර්ෂයේ පහළ වීමට කිසිදු ඉඩකඩක් නැත. එහෙත් පෙරහැර දැන්වීමට ළඟයි යම්මේ පොඩි එකා මහපාරට පැන කියන්නාසේ අපට දැන් දියසෙන කුමරු එන මග පෙරහැරේ කස පහර ඈතින් ඇසේ 30 වසරක යුද්ධයේ දැන් නිමා කර ඇත. අපට නොදැනීම පෙරහැරේ පළමු කස පහර වැදී ඇත. සිව්වණක් පිරිසම දැන් දිවයිනේ සිටී. පෙරහැරේ දෙවන කස පහරද වැදී ඇත. වයස් ભેදයකින් තොරව ළමා ලපටි ගැටවර තරුණ වැඩිහිටි කොයි කවුරුත් දහමට ලැදි වෙමින් පන්සල් බිම අතවන විට ඇසුරු කරයි. තෙවන කස පහරද වැදී ඇත. හෙළබිමේ යට ගිය දවස හෙළයන් සොයමින් සිටී. අතහැරුණු මගහැරුණු දෑ යලි සොයමින් සිටී. පෙරහැරේ සිව්වන කස පහරද අපට නොදැනීම වැදී ඇත. යටත් විජිත මානසිකත්වයේ තුළ යටත් විජිත යුගයේ අතහැරුණු අතහැරිය බොහෝ දෑ මෙකල හතු පිපෙන්නාසේ ක්‍රමයෙන් යලි හෙළයන් අතරට පැමිණෙමින් තිබේ. දියසේන කුමරුගේ රාජාභිෂේකයේ පිළිබඳ පුරාවෘත්තයේද ලෝ නියාම ධර්මයක් ලෙසම යලි කරලියට පැමිණ තිබේ. පරපුරෙන් පරපුරට යලි මිය රැගෙන යනු ඇත. දියසේන කුමරුගේ රාජාභිෂේකයේ තෙක්ම හෙළයන් මෙම පුරාවෘත්තයේ වතගොත ඉදිරි පරපුරට කියා දෙනු ඇත. එබැවින් සිය ගෙවත්තේ අඹගසේ ලොකු අඹ ගෙඩිය රට අඹ ගෙඩිය ලෙසත් සිය ගෙවත්තේ දෙල් ගසේ ලොකු දෙල් ගෙඩිය රට දෙල් ගෙඩිය ලෙසත් දැක්වූ යුගයේ නිමා කරමින් හෙළබිමේ ඉදිරි පරපුර යටත් විජිත මානසිකත්වයෙන් මිදෙනු ඇත. කතෝ ලොව දිනන රාජ්‍යයේ හෙළදිවයින